මෙන්න මේ වගේ කොටේජ් 404ක් තියෙනවා මේ ගැමස් ටවුන් එකේ. ඉතින් මේ බිල්ඩින් හැම එකක්ම වගේ 1491 තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ 15 වන සියවසේ දැන්ට අවුරුදු 533ක් පරණයි. මම ඔයාලට කලින් කිව්වත් වගේ මේ වීඩියෝ එකකින් අරගෙන ආව ස්විඩිෂ් ට්‍රැඩිෂනල් හවුස් එකක් මොන වගේද කියලා. මෙන්න මේ වගේ කොටේජ් 404ක් තියෙනවා මේ ගැමස් ටවුන් එකේ. මේවා හදලා තියෙන්නේ චර්ච් එකට ගොඩක් දුර ඉඳන් එන ෆාමර්ස්ලා ඉන්නවා. කිලෝමීටර් 10-20 දුර ඉඳන් එන කට්ටිය. එයාලට සන්ඩේ ෆන්ක්ෂන් එකකට වගේ චර්ච් එකට වගේ ආවොත් ගැදරින් එකකට මිස් ක්‍රිස්මස් මාකට් එකකට වගේ ආවොත් එයාලට දවසින් යන්න අමාරු නිසා තමයි මේ කොටේජස් හදලා තියෙන්නේ. ඉතින් අපි අතට ගිහලා බලමු. ඉතින් මේ බිල්ඩින් හැම එකක්ම වගේ 1491 තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ 15 වන සියවසේ දැන්ට අවුරුදු 533ක් පරණයි. ඉතින් 1996 දී තමයි UNESCO World Heritage Site එකක් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ යාළුවගේ කාලේ ඉඳන් යාළුවගේ බඩු තිබ්බ විදිහ, කෑම හදපු විදිහ, කබඩ් තිබුණ විදිහ. ඒ වගේම මේ කාලේ භාවිත කරපු පිහි, සපත්තු ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේම රෙදි වියන්න භාවිත කරපු දේවල්, මේ මැෂින්, ඒ වගේම රෙදි සෝදන දේවල්, ඒ කාලේ භාවිත කරපු එයාලා වොෂින් මැෂින් වගේ භාවිත කරපු විදිහ ඒ දේවල්. මෙන්න මේක නම් හරියටම මොකක්ද කියලා හිතාගන්න බෑ. බැලුවට තියෙන්නේ නිකන් පොඩි බබාලගේ බෙඩ් එකක් වගේ. විශේෂ දෙයක් තමයි මෙන්න මේක. කපු කටින දේවල් එයාලා ඒ කාලෙත් කරලා තියෙනවා. තාමත් බලා ගන්න ඒවා දේවල් තියලා තියෙනවා මෙතන. පියානෝත් ප්ලේ කරලා තියෙනවා එයාලා ඒ කාලේ ඉඳන්ම ගොඩක් ඒවල දක පුළුවන්. ඒක මේ ස්විඩිෂ් උඩින් වල තියෙන ඒ වගේම පරණ සෝෆා එකක්. ටෝල් බොයි එකකුත් එයාලා ඒ කාලේ ඉඳන් මේ කල්චර් එකේ තිබිලා තියෙන අය දේවල්. ඒ වගේම මෙන්න මෙතන තියලා තියෙනවා එයාලගේ ඒ ට්‍රැඩිෂනල් ක්‍රිස්මස් ටේබල් එකක් ඒ කාලේ විදිහට.
ඊට පස්සේ අපි ගියා ඉතින් චර්ච් එක පැත්තට. ඒක යන්න ඕන තැනක්. ඉතින් අවුරුදු 533ක් පරණයි කියලා හිතා ගන්නත් බෑ. හරිම ලස්සනයි චර්ච් එක. හිතා ගන්නත් අමාරුයි. ඉතින් 1992 තමයි මේ චර්ච් එක හදලා තියෙන්නේ.